2026 3/8 වන දින උදෑසන වෙන්නප්පුව ශාන්ත අන්තෝනි මාවතේදී කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ල කෑමට උත්සාහගත් සැකකරු වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. කොල්ල කෑමට ලක් වූ කාන්තාව වයස අවුරුදු 18ක් වන ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පදිංචි නිවසේ සිට ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් තඹරවිල සමූපාකාරය වෙත ගොස් නැවත පිටව යාමේදී මෙම අපරාධයට මුහුණ පා ඇති අතර ඇගේ කෑගැසීම ඇසී අසල නිවසක සිටි තරුණයෙකු විසින් සැකකරු පසුපස දිවගොස් අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් වෙත බාර දී තිබේ. අත්අඩංගුවේ පසුවන සැකකරු වයස අවුරුදු 29ක් වන කළුතර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකි. වෙන්නප්පුව පොලිස් ස්ථානයේ වෙත ඉදිරිපත් කර ඇති කොල්ල කෑමට ලක් වූ මාලය දල වශයෙන් රුපියල් ලක්ෂ 2.5ක පමණ වටිනාකමකින් යුතු බවට සැලකේ. කොල්ල කෑමට ලක් වූ කාන්තාවට සුළු තුවාල සිදුව ඇත. කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක සමාජ වගකීමක් සහිත සිවිල් පුරවැසියෙකු වශයෙන් අපරාධයක් වළක්වමින් සැකකරුට පලා යාමට ඉඩ නොදී ශ්‍රණිකව ක්‍රියාත්මක වීම වෙනුවෙන් සැකකරු අල්ලාගත් අදාළ තරුණයාට ප්‍රණාමය පුද කරන්නෙමු. මෙරට අපරාධ නීතිය අනුව පුද්ගලික ආරක්ෂාව යටතේ අවම බලයක් අවශ්‍ය ප්‍රමාණයට යොදමින් තමාගේ හෝ අන් අයගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම වරදක් නොවේ. එනමුදු සැකකරු අල්ලාගත් පසු හැකි ඉක්මනින් පොලිස් නිලධාරීන් වෙත බාර දීම සිදු කළ යුතුය. සැකකරුට හිරිහැර කිරීම හෝ පහර දීම සිදු කර නොකළ යුතුය. ඒ සඳහා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට පහසුම පියවරයි